කරුණානිදාන තුන් ලෝකාග්‍ර සියලුම බුදුරජාණන් වහන්සේලාටම নমස්කාර වේවා. පින්වතුනි, අපි උතුරු මනුදම් සකස් කර ගැනීමට පෙර මනුස්ස ධර්ම අනිවාර්යයෙන්ම දියුණු කරගත යුතුයි. මනුස්ස ධර්ම දියුණු වෙන්නේ ලෞකික සම්මාදිට්ඨිය තුලින්. ලෝකෝත්තර සම්මාදිට්ඨිය තුලින් උතුරු මනුදම් දියුණු වෙනවා. පින්තුනි, මනුස්ස ධර්මතා දියුණු වෙන්නේ කොහොමද? ලෝකෝත්තර උතුරු මනුදම් දියුණු වෙන්නේ කොහොමද? ලෝකෝත්තර සම්මාදිට්ඨිය තුලින්. ඒ වගේම සාමාන්‍ය මනුස්ස ධම් කොහොමද ලෞකික සම්මාදිට්ඨියෙන් දියුණු වෙන්නේ? ලෞකික සම්මාදිට්ඨියේදී මෙලව පරලව ගැන විශ්වාසය. ඒ කියන්නේ මරුණාම ඉපදෙනවා කියන විශ්වාසය. ඒ කියන්නේ රහත් නොවුනොත් අනිවාර්යයෙන්ම මැරිච්ච මිනිසයා ඉපදෙනවා කියන විශ්වාසය තියෙනවා නම් ඒ කෙනා පින්වතුනි පව් කරන්න බය වෙනවා. මොකද හේතුව ඒ පව් වල විපාක වලින් ඊළඟට ඉපදෙන ලෝකය ගැන දේශනා කරන බුදුරජාණන් වහන්සේලාගේ ධර්මය පිළිගන්නවා. කියන්නේ බුදුවරු මේ ලෝකයේ සියල්ලම දන්නේ බුදුරජාණන් වහන්සේලා කියන එක පිළිගන්නවා. එහෙම පිළි අරගෙන ඊට අනුව පවට බය වෙනවා. විපාක වලට බය වෙනවා. ඒ ධහම පිළිගන්නවා. කියන්නේ මේක ලෝකෝත්තර භූමියට ආව නෙවෙයි. එතකොට මේ සාමාන්‍ය එතකොට ඒ කෙනාට ඒ ධර්මතාවයන් තුල ජීවත් වෙනකොට ඒවා අනුගමනය කරනකොට සැනසීමක් ප්‍රායෝගිකව අත්විඳින්න පුළුවන් වෙනවා. ඒ ප්‍රායෝගික සැනසීම තුළ තමයි ඒ කෙනාට ශ්‍රද්ධාව ඇති වෙන්නේ. ඒකාන්තයෙන්ම භාග්‍යවතුන් වහන්සේ වදාළ ධර්මයේ තුල තියෙන්නේ සැපයක්මයි කියලා. පින්වතුනි, ඊටකොට ඒ පවින් වැළකෙන කෙනාට සැනසීමෙන් ඉන්න පුළුවන් කොහොමද? දැන් සතුන් මරණ කෙනා පීඩාකාරීවමයි ජීවත් වෙන්නේ. හොරකම් කරන කෙනා පීඩාකාරීවමයි ජීවත් වෙන්නේ. වැද්දිකාම සේවනය කරන කෙනා පීඩාකාරීවමයි ජීවත් වෙන්නේ. ඉතින් එතකොට පවින් වැළකෙන කෙනෙකුට ඒ පීඩාවක් නැහැ. ඒ පීඩාවක් නැහැ. එහෙමනම් පින්වතුනි, මේ ලෞකික සම්මාදිට්ඨියවත් නැති කෙනෙක් ජීවත් වෙන්නේ ගොඩාක්ම පීඩාකාරී මනසකින්. ගිනිගෙන දැවෙන, තැවෙන, පිච්චෙන මනසකින්. ඒ නිසා ඒ ජීවිතය ගිනිගෙන දැවෙන, පිච්චෙන ආකාරයට ඒ විඥාණය සකස් වෙනවා කියන එක සිද්ධ වෙන දෙයක්. ඒ කියන්නේ නිරේ පැත්තට, තිරිසන් ලෝකේ පැත්තට, പ്രേත ලෝකේ පැත්තට, අසුර ලෝකේ පැත්තට ඒ විඥාණය සකස් වෙනවා. මොනතරම් දහම් දැනුමක් තිබුණත් පින්වතුනි, ඒ දහම් දැනුම තියෙන කෙනා කතා කරන්නේ පින්වතුනි, දැන් අපි කියමුකෝ යම් මිනිසෙකුට කොළඹට යන්න අවශ්‍ය වෙනවා. මේක කටපාඩම් දහම තියෙන කෙනා කියන්නේ කැකිරාවට යන පාර. ආන් ඒ වගේ. ඒ කියන්නේ ඒ කෙනා ප්‍රායෝගික වෙන්නේ. දැන් මට මේ මෑතකදී මිනිසෙක්ගේ කතාවක්. ඒ කෙනාට තේරෙන්නේ මේක කොහොමද මේ ගලපල කියන්නේ, කොයි අවස්ථාවටද මේක උචිත, කොයි අවස්ථාවටද අනුචිත කියලා. ඔහි බණපද අරගෙන ගහගෙන යනවා. කොයි ගල හරි වැඩියන් කියලා. අර මේ වෛද්‍යවරු මේ බටහිර වෙදකමේ තියෙන එකක් තමයි පින්වතුනි. නිශ්චිතවම රෝගය හොයාගන්න ගොඩක් වෙලාවට බෑ. ඒක මම බයෝසයන්ස් කරපු නිසා දන්නවා. එතකොට ඒගොල්ලෝ කරන්නේ කොයි බෙහෙතෙන් හරි හොඳ වෙන්නේ කියලා බෙහෙත් වර්ග කීපයක්ම දෙන එක. ඒකයි ඔය ඒකින්දී අර සයිඩ් ඉෆෙක්ට්ස්. ඒ කියන්නේ මේ එතනින් එහාට වෙනත් රෝග හටගන්නේ. දැන් වකුගඩු අමාරු හැදෙනවා. ඒ වගේ තියෙන බෙහෙත් වල තියෙන රසායනික ද්‍රව්‍ය තැන්පත් වීමෙන් ඒ වගේ එක ලෙඩවලට ඒක හේතුවක් වෙනවා. ආත්මාවට අරවට මේවට. ඒ හේතුව තමයි අර සමහර දේවල් ඒකට අදාළම නැති බෙහෙත් ශරීරගත වෙලා ඖෂධ. ඉතින් ඒ වගේ පින්වතුනි, ඒ වගේ අර ගැළපෙන දේ ගලප ගන්න මේ සාමාන්‍යයෙන් ප්‍රායෝගිකව මනුස්සකමවත් නැති මිනිස්සෙකුට බෑ. දැන් මම තේරුම් අරන් තියෙන දෙයක් මේ යුගයේ
ඒ බඳු මනුස්ස දහම් පවා ඊටාම වේගවත්ව බැහැර ගිහින් තියෙනවා. හැබැයි දහම කටපාඩම්. ත්‍රිපිටකය ඇහුවම අගක් මුලක් නැතුව කියවනවා. සූත්‍ර දේශනා අගක් මුලක් නැතුව කියවනවා. සීලය මෙහෙමයි විනය මෙහෙමයි එක එකකට ඇඟිල්ලෙන් එන කියවනවා. හැබැයි වින්වතුනි මිනිස්සෙගේ දුක දැනෙන්නේ උණු වෙන්නේ. ඒ වගේම එයාගේ ජීවිතේ ඇත්ත හොයන්නලා නෙවෙයි ගොඩාක් කලකට චෝදනා කරන්නේ. අභූතයෙන් අසත්‍යයෙන් චෝදනා කරද්දී එයාගේ ಗುಣ කොහොමද කියලා හොයන්න මහන්සි ගන්නෑ. කවුරු හරි කිව්වට රැවටෙනවා. ඒ කියන එක පිළිගන්නවා. ඒ කියන එක පිළි අරගෙන ඊට පස්සේ ඒට අනුරූපව කටයුතු කරනවා. ඒක නිසා පින්වතුනි අර දහම මේ මිනිස්යාගේ ජීවිතේට යන්නේ නැතුව මිත්‍යාවන් එක්කම ඉඳගෙන අන්තිමට ලෞකික සම්මාදිට්ඨියවත් නැතුව මැරෙන්න වෙනවා. එහෙම වෙන කෙනෙක්ට පින්වතුනි ඇත්තටම දුගතිය පැත්තට විතරයි නැඹුරු වෙන්න වෙන්නේ. එවනම් මේ ලෞකික සම්මාදිට්ඨිය තියෙන කෙනෙක් පින්වතුනි කොහොමද ලෝකෝත්තර භූමියට පිවිසෙන්නේ? මේ ලෞකිකය තුල මේ ලෝකයට අයිති දේ තුල ශික්ෂණය විනයනය වෙනකොට ඉන් ලැබෙන සැපය සැනසීමම තමයි පින්වතුනි පාදක වෙන්නේ ලෝකෝත්තර භූමියට ප්‍රවිෂ්ඨ වීමට. මොකද මේ ඒකේනා අර සාමාන්‍ය දැනීමකින් භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය අදහගෙන කටයුතු කරන්න එයාට පුදුමාකාර සැනසීමක් ජීවිතේ ලැබෙනවා. එතකොට තේරෙන්න පටන් ගන්නවා මේ සැනසීම තියෙන්නේ මේ දහම තුල කියලා. මේ ලෞකිකයේ තුල නෙමෙයි කියලා. ඒ නිසාම මනසේ ලෞකික දේවල් වලට තියෙන ආශාව නැති වෙනවා. ඒ කියන්නේ මේ සැනසීම තියෙන්නේ ආපෝ ධාතුව ඇතුලේ නෙවෙයි. සැනසීම තියෙන්නේ තේජෝ ධාතුව ඇතුලේ, වායෝ ධාතුව ඇතුලේ, පඨවි ධාතුව ඇතුලේ, ආකාශ ධාතුව ඇතුලේ නෙවෙයි. මේ සැනසීම තියෙන්නේ ගුණධර්ම තුලමයි කියන එක තේරෙනවා. එතකොට ඒ ගුණධර්ම තේරෙන කෙනෙකුට තමයි පින්වතුනි ටික ටික හරි ಗುಣ වැටහෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ නමකගේ ಗುಣ තේරෙන්නේ තවත් බුදු කෙනෙකුට විතරයි. එහෙමනම් ඒ වගේ දැන් සාරිපුත්යන් වහන්සේට ප්‍රඥාව තියෙන නිසා සාමාන්‍යයෙන් බුදු කෙනෙක්ගේ ಗುಣ තේරුම් ගන්න පුළුවන්. ඒ වගේ ಗುಣ දියුණු වෙන්න ලෝකෝත්තර භූමිය ගැන යම්කිසි වැටහීමක් ඇති වෙනවා. එතකොට ඒ හේතුව තමයි මේ ගුණයම තමයි ජීවිතේට සැනසීම ලබා දෙන දේ කියලා තේරුම් ගන්නවා. කරුණා ගුණය, මෛත්‍රී ගුණය, මුදිතා ගුණය මේවා වැඩෙනවා. මොකද පින්වතුනි මේ දහම තුල ඉන්නකොට මේ පව්පින් පිළි අරන් ඉන්නකොට එයාට ඒ දේවල් තුල ශික්ෂණය ලැබෙනකොට සිත මනාකටම කැමති වෙනවා සැපයට. සිත කැමතිම සැපයට නේනම් සැපය ලෞකිකයේ තුලින් ගන්න බැරි බව තේරුම් ගන්න. මේ ලෞකිකයේ තියෙන දුක තේරුම් ගන්න. මේක තමයි දුක කියලා මේ ලෞකිකය ගැන තියෙන යථාර්ථය තේරුම් ගන්නවා. මේ ලෞකිකයටම තියෙන තෘෂ්ණාව තමයි දුකට හේතුව. ඒකෝර කියන්නේ ලෝකයේ තියෙන තෘෂ්ණාව, ලෝකේ නම් දුක නම් වූ ලෝකයේ චතුරාර්ය සත්‍යම තමයි මේ. දුක ගැන තියෙන තණ්හාව. ඊට පස්සේ මේ ලෞකිකයේ ගැන තියෙන තෘෂ්ණාවෙන් ඈතර වීම තමයි ලෝකෝත්තර භූමිය. දුකින් නිදහස් වෙන උතුම් අමා නිවන. එතකොට ඒ කියන සෝවාන් සකදාගාමි අනාගාමි අරිහත් කෙනෙක් බවට පිළිවෙලින්පත් වෙනවා. මේ ආකාරයටයි පින්වතුනි ලෞකික භූමිය ඉක්මවා ගැනීමෙන් ලෝකෝත්තර භූමියට ප්‍රවිෂ්ඨ වෙන්නේ. ඒ කියන්නේ මනුස්ස ධර්ම අභිබවා උතුරු මනදම් කරා යන්නේ. ඔබට මනුස්ස ගුණ ධර්ම දියුණු වෙලා උතුරු මනදම් ගැන අවබෝධ වේවා.